හෙලෝ කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නවා කියලා මං හිතනවා. ඔන්න ඉතින් ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මේ යන්නේ ටිකක් දුර ගමනක්. වීඩියෝ එකක් කරන අදහසක් තිබුණේ නැහැ මුලදී. ඒත් ටිකක් දුර යනකොට හිතුණා වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. දන්නවද ජීවිතේදී අපට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි අභියෝගවලට මුහුණ දීලා සාර්ථකව අපේ ජීවිතේ හදාගන්න ඕන. ඉතින් මාත් අද මේ යන්නේ ඒ වගේ මගේ ජීවිතේ මට වැදගත් එක් අභියෝගයකට මුහුණ දෙන්න. ඒත් ටිකක් හිතේ බයෙන් යන ගමනක්. මොකද මට හෙට එක්සෑම් එකක් තියෙනවා. මේ ඉතින් පහුවදා උදේම මල් ටිකුත් අරගෙන නවගමුව දේවල්ට ගිහිල්ලා මල් පූජා කරලා බුදුන් වැන්දා. ඉතින් මගේ ඩිග්‍රී එකේ ෆස්ට් ඉයර් එක්සෑම් එකේ පළවෙනි දවස තමයි අද. ඉතින් පළවෙනි වතාවට මුහුණ දෙන එක්සෑම් එකක් නිසා ටිකක් හිතේ බයෙන් යන ගමනක්. මට පළවෙනි දවසේ විභාගෙ තිබුණේ රත්නාවලී බාලිකා පාසලේ. ඉතින් ඇතුළේ ඉඳන් මුකුත් වීඩියෝ ගන්න බැරි වුණා ටිකක් බයෙන් හිටි නිසා. ඉතින් පළවෙනි දවසේ අපට පේපර් දෙකක් තිබ්බා. අවසාන පේපර් එක ඉවර වුණේ හවස 4ට. ඉතින් මේ විභාගෙ ඉවර වෙලා එන ගමන් ඉන්නේ. ඉතින් අපේ එක්සෑම් ඔක්කොම තිබ්බේ කොළඹ. ඉතින් මට දවස් 4ක් එක්සෑම් තිබ්බා. ඒ එක්සෑම් වලට ගියේ මම නවගමුවේ පොඩිමක නතර වෙලා ඉඳලා මේ 11 වෙනිදා මගේ විභාගයේ 3 වෙනි දවස අද. දෙවෙනි දවසේ 3 වෙනි දවසේ මට විභාගෙ තිබ්බේ සංඝරාජ කොලෙජ් එකේ. වැඩි මුකුත් වීඩියෝ නම් මට ගන්න උනේ නෑ මේ දවස් ටිකේම. ඉතින් මගේ අන්තිම පේපර් එකට තව සතියක් තියෙන නිසා මං ආයෙම ගෙදර ආවා. ඔන්න ඉතින් සතියකුත් ගෙවිලා අද ආයෙමත් මං කොළඹ යනවා. බලන්නකො ඉතින් කාලය යන ඉක්මන. මගේ යාළුවා මොකද කරන්නේ මේ දවස්වල? ඉතින් ගොඩක් දවසකින් මට වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා විභාගෙට පාඩම් කරපු නිසා. බලන්නකො මේ හරිය යනකොට තියෙන ලස්සන. දන්න අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන් මේ කොහෙද කියලා. ඔන්න ඉතින් අද 19 වෙනිදා අදත් උදේම මල් ටිකක් අරගෙන පන්සලට ගියා මල් පූජා කරන්න. ඉතින් මම ඉන්නේ නවගමුවේ නිසා මට ළඟයි මේ නවගමුව දේවාලයට යන්න. ඉතින් හැමදාම මම විභාගෙ තිබ්බ දවස් 4ෙම උදේට මල් අරගෙන ගිහිලා බුදුන් වැඳලා තමයි විභාගෙට මුහුණ දෙන්න ගියේ. ඔන්න අද මගේ විභාගයේ අවසාන දවස. දවස් 4ක් තිබ්බා. අද තමයි මගේ 4 වෙනි දවස. අද මට එක්සෑම් එක තියෙන්නේ නාලන්දා කොලෙජ් එකේ. ඉතින් නවගමුව කිව්වම කවුරුත් දන්න දෙයක් තමයි නවගමුව දේවාලය. ඇත්තටම ලංකාවේ හැම ප්‍රදේශයකින්ම බැතිමතුන් එන ගොඩක් පෞරාණික සිද්ධස්ථානයක් තමයි නවගමුව. මෙතන ඇත්තටම හාස්කම් ගොඩක් තියෙන තැනක්. මේ පත්තේ දේවාලය ගැන බැඳුණු ජනකතා ජනප්‍රවාද ගොඩක් තියෙනවා. පන්සලට ගිහිල්ලා යන ගමන් තමයි උදේට කෑවේ මං. ඉතින් මේ තියෙන්නේ මගේ ඇඩ්මිෂන් එක. අද මේ ඇඩ්මිෂන් එක බාර ගන්නවා. ඉතින් දැන් මම මේ නාලන්දා කොලෙජ් එක ඇතුළට යන ගමන් ඉන්නේ අපේ විභාග ශාලාව හොයාගන්න. එදා නාලන්දා කොලෙජ් එකේ අපේ විභාගයට අමතරව තවත් විභාගයක් තිබ්බා. ඒ නිසා ගොඩක් කට්ටිය හිටියා. ඉතින් මම ඩිග්‍රී එක කරන්නේ කැලණි කැම්පස් එකේ. ගොඩක් කට්ටිය කියනවා කැලණි කැම්පස් එකේ එක්සෑම් පහු වෙනවා ඩිග්‍රී එක පහු වෙනවා කල් යනවා කියලා. ඒත් අපිට නම් අපේ විභාගය හරියටම අවුරුද්දකින් තිබ්බා. ඔන්න ඉතින් දැන් එක්සෑම් ඉවරයි. අද නම් මට ලොකු බඩගින්නක් තිබ්බා. ඉතින් යන ගමන් ආප්ප ගත්තා. ආප්පත් කන ගමන් දැන් යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් අපි යනකොට මගදී හම්බුණා කහපාට පැණි කොමඩු විකුණන තැනක්. කලින් දැකලා තිබ්බට අපි කාලා තිබුණේ නෑ මේ කොමඩු එක. ඉතින් ඒ නිසා අපි රස බලන්න ගෙඩියක් ගත්තා. මට මතක හැටියට මෙතන කිලෝ එකක් 350ක් වගේ වුණා. එතනම ඒ හිටි එක්කෙනා කපලම දෙනවා. ඇත්තටම අපේ අනිත් පැණි කොමඩු එකට වඩා මේක පැණි රසින් වැඩි.
මේ තියෙන්නේ කඩුවල ටවුන් එක කිට්ටුවම තියෙන මහමෙවුන ආසපුව. ඇත්තටම මාරම ලස්සනයි මෙතන. ඉතින් ඔය විදිහට තමයි මගේ එක් භාග දවස් ටික ගෙවුනේ. අදට මම මෙතනින් නතර වෙනවා. අලුත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.